ඉතින් guys මෙහෙම තමයි පැකේජ් එක තිබ්බේ. පැකේජ් එකේ ඉතින් guys අවුලක් නැහැ. පෙට්ටියක් නම් ඇවිල්ලා තිබුණ නැහැ guys. කවර් එක දාලා තමයි තියෙන්නේ. මේ වෝටර් ගන්න එක guys කොටස් 3ක් වශයෙන් තමයි තිබුණේ. අවුලක් නැහැ guys එහෙම හොඳ ක්වොලිටි එකට තිබ්බා. අපි දැන් පැකින් එක කල්ලා බලමු guys. මේ අර ඉස්සරහා කෑල්ල guys. අවුලක් නැහැ guys මේක හොඳට ක්වොලිටි එකට තියෙනවා. හරි guys ඊට පස්සේ මේ ගන් එක වගේ කෑල්ල guys. මේකත් guys හොඳ ප්ලාස්ටික් හොඳ ක්වොලිටි එකට තිබ්බා. ඉතින් guys මේක තමයි ෆෝම් බොටල් එක. මේකට තමයි guys අපි සබන් වතුර දාන්නේ, ලික්විඩ් එක දාන්නේ. ඒක තමයි guys සබන් වතුර එන්නේ. යා guys මේ ෆෝම් බොටල් එක අපිට ලික්විඩ් ලෙවල් එකේ එහෙම සදාන් කරලා තියෙනවා අපිට දාන්න ඕනේ. අපිට කැමති නම් guys මෙතන ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෝටර් විදියට සබන් එන්න ඕන නම් එහෙම. මේක පුෂ් කරපම තමයි guys වතුර එන්නේ. මේක ලොක් කරලා තියාගන්නත් පුළුවන් පහසුවට අපේ. ඉතින් guys මේ ඉස්සරහා කෑල්ල අපි guys දැන් මේක සෙට් කරලා බලමු කොහොමද කියලා. ඉතින් guys මේකේ වතුර ලීක් වෙන්නේ නැහැ මේ ස්ක්‍රූ කරන තැන් වලින්. ෆෝම් බොටල් එකේ උඩින් guys පොඩ්ඩක් වතුර ලීක් වෙනවා. ඒක ඉතින් වැඩි අවුලක් නැහැ guys. මේකේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි. ඉතින් guys ඉස්සරහා කෑල්ල මෙතනට සෙට් කරන්න. ඉතින් guys මෙන්න මේක තමයි අපේ වෝටර් ගන්න එක. අවුලක් නැහැ guys. මේක ප්‍රයිස් එක විදියට හොඳටම ක්වොලිටි එකට තියෙනවා. ප්ලාස්ටික් එකෙන් හොඳට ක්වොලිටි. වෝටර් ෆෝම් බොටල් එකත් එහෙමයි guys. හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඉතින් guys මෙහෙම ලොක් කරගන්නත් පුළුවන් අපිට මේක අපේ පහසුව සඳහා. ඉතින් guys අපි දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් guys ඊට කලින් අපිට කැමති නම් guys මෙතනින් මේක සිලෙක්ට් මේ කරකලා අපිට කැමති නම් වතුර යන විදිහට අනිත් පැත්තට කරකලා සබන් වතුර යන විදිහට හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා.